දැන් අපි කතා කරා පෙරීම කතා කරා ස්පටිකීකරණය කතා කරා පුන ස්පටිකීකරණය කතා කරා වාෂ්පීභවනය සහ වාෂ්පීකරණය කතා කරා තව අපිට කතා කරන්න තියෙනවා ද්‍රාවක නිස්සාරණයයි වර්ණලේඛ ශිල්පයයි ආසවණයයි. ඒ යටතේ වර්ණලේඛ ශිල්පය. මේ වර්ණලේඛ ශිල්පය ගන්න පුතේ වාෂ්පශීලී නොවන සංඝටක ඇතුළත් මිශ්‍රණයක සංඝටක වෙන් කර ගැනීමට මේ කියන්නේ තේරෙන සිංහලෙන් කිව්වොත් වාෂ්පශීලී නොවන දැන් ඔයාලා බලන්නකෝ සුවඳ විලවුන් බෝතලයක් ගත්තාන් පස්සේ සුවඳ විලවුන් එක වාෂ්පශීලී රන්දනේ සුවඳ පැතිරලා යන්නේ. ඒ වගේම පෙට්‍රල් බෝතලයක් අදිනවා වාෂ්පශීලීනේ. ඒ වගේ සංඝටක වෙන් කරගන්න නෙවෙයි. ඔයාලා හිතන්න ටොපියක් ගත්තා. ටොපිය අපි සීන්ව කුඩු කරලා මං රෙදි කෑල්ලකට අරගෙන මෙහෙම මිරිකලා බින්දු දෙක තුනක් ගත්තා. ඒ ගන්නේ මොකද්ද? ටොපියක අඩංගු සංඝටක වල ජලීය ද්‍රාවණයක් ගන්නේ. ඒ ජලීය ද්‍රාවණේ වාෂ්පශීලී සංඝටක නැහැ. හරිතප්‍රද කියන්නේ ගහක කොළ ටිකක් අරගෙන හොඳට කොටලා අඹරලා මිරිකල බින්දුවක් ගන්න. එතකොට අනේ හරිතප්‍රදවල සංඝටක වාෂ්පශීලී නැහැ. එහෙනම් ටොපියක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෑන් තීන්තයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරිතප්‍රදවල වෙන්න පුළුවන්. වාෂ්පශීලී නොවන සංඝටක ඇතුළත් මිශ්‍රණයක සංඝටක වෙන් කරගන්න තමයි අපි මොකද දාගන්නේ? වර්ණලේඛ ශිල්පීය ක්‍රමය. ඒකෙදි අපි යොදාගන්න ඇටවුම තමයි මේ තියෙන්නේ. මේ තියෙන පෙරාන් කඩදාසියක්. මේකට අපි සුදු පත්තර කඩදාසියක් ගන්න පුළුවන්. බොහෝ වෙලාවට ගන්න පෙරාන් කඩදාසියක්. මම කියන්නම් මේ අවසානට මොකටද මේ උලක් හිටින්න කපලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මම මේක කිරලැබේකින් මෙහෙම හයි කරලා මම මේකට මෙහෙම සෙට් කරලා තියෙනවා. එතකොට මෙයා හැබැයි වාෂ්පශීලී. එතකොට මේ වාෂ්පශීලී ද්‍රාවකයේ මේ තියෙන්නේ. මේකේ සංඝටක වෙන් කරගන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. මම අර හරිතප්‍රදවල හෝ වේවා ටොපියක හෝ වේවා සිහිත්ව කොටු කරගත්ත ඒ වාෂ්පශීලී නොවන සංඝටක ඇතුළත් මිශ්‍රණේ ජලීය බිඳුවක් මම මෙන්න මෙතනට දාගන්නවා. මෙතන ජලීය බිඳුවක් දාගත්තා. ඔයාලා ගන්න කුප්පි ලාම්පුවක පාන් තිරේ ඒ කියන්නේ කුප්පි ලාම්පුවේ තිරය භූමි තෙල් වල ගෑවුණා. උඩින් කුප්පි ලාම්පුව පත්තු කරා යට ඉඳන් උඩට තිරේ දිගේ මොනවද එන්නේ? භූමි තෙල් ටික එනවලු උඩට. ඒ වගේ මේ වාෂ්පශීලී ද්‍රාවකයේ ගෑවුවන් පස්සේ මේ පෙරාන් කඩදාසිය මෙන්න මේ කඩදාසිය දිගේ උඩට යන්නේ මොනවද මේ? මේ කඩදාසිය දිගේ උඩට යන්නේ මොනවද? මේ සංඝටකය නෙවෙයි මේ වාෂ්පශීලී ද්‍රාවකයේ සංඝටක තමයි මේක දිගේ ඉහළට යන්නේ. මෙන්න මේ ඉහළට යන සංඝටකයට අපි නමක් කියනවා සචල කලාපය. එහෙනම් මේ කඩදාසිය දිගේ උඩට යන්නේ සචල කලාපයේ ලෙස ක්‍රියා කරන්නේ කවුද? වාෂ්පශීලී ද්‍රාවකය. එහෙනම් සචල කලාපයේ ලෙස ක්‍රියා කරන්නේ වාෂ්පශීලී ද්‍රාවකය. මෙයා මේක දිගේ උඩට යනකොට මෙහෙම යනකොට ඔයාලා බලන්න මෙන්න මෙතන දැන් මේ මිශ්‍රණය තියෙනවනේ. මේ මිශ්‍රණය හරහා දැන් මේ සචල කලාපයට යන්න වෙනවා. ඒ වගේම මේ කඩදාසි තීරුව කොහෙවත් යන්නේ නැහැ. අන්නේ කඩදාසි තීරුවට අපි නමක් කියනවා අචල කලාපය. එහෙනම් වර්ණලේඛ ශිල්පයේ කලාප දෙකක් තියෙනවා. මොකද්ද? වාෂ්පශීලී ද්‍රාවකයේ සචල කලාපය, කඩදාසි තීරුව අචල කලාපය. අචල කලාපයේ යන්නේ අචල කලාපය හරහානේ. මෙහෙම යනකොට මෙහෙම ඉහළට යනකොට මේ සංඝටකයේ තියෙන කට්ටියක් අරගෙන තමයි උඩට යන්නේ. අරගෙන තමයි උඩට යන්නේ. දැන් ඔයාලා ගෙදරක මෙහෙම ගත්තා පස්සේ ඔයාලා ගෙදර 3 දෙනෙක් ඉන්නවනම් මං හිතනවා අපි මේ රට දාලා වෙන රටකට යන්නනකොට මං හිතනවා බාලම එක ගෙයින් එළියට බෑලා යනවා. ගෙයින් එළියට බෑලා යනවා. අම්මත් ගෙයින් එළියට ඇවිල්ලා බලාගෙන ඉන්නවා ළමයි 3 දෙනා ගෙදරින් වෙන රටකට යන එක දිහා බලාගෙන. පුංචි එකා යනවා පස්සක් බැලිල්ලක් නෑ ඈතට යනකම්ම ඉන්නවා. හැබැයි අර දැස් කඳුලෙන් පෙරීගෙන වැටෙද්දි අම්මා බලන් ඉන්නවා දරුවෝ 3 දෙනා යන එක දිහා. වැඩිමාල් මේකා මොකද කරන්නේ? ගෙයින් එළියට බැස්ස ගාම චූට්ට අඩියක් තියපු ගාම ආයි හැරිලා බලනවා අම්මගේ දිහා. දැස් දෙක දිහා.
ඊට පස්සේ ආයිත් ඇරිලා තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඌට රට යන්න බෑ කියලා ඌ එනවා. ඒ කියන්නේ අම්මත් එක්ක තියෙන ආකර්ෂණය බැඳීම අඩු එකද ආපහු වෙරළෙන්නේ වැඩි එකද? බැඳීම වැඩි එක. දෙවෙනි එක ඌ යනකොට ඌ අර බැලුවේ නෑ. ඌ ටික යනකොට අයියා නැවතුනේ මොකද කියලා බලන්න ආයෙම පොඩ ඇරිලා බලන්න. අම්මා අඬනවා. අයියාත් යනවා. මූ තව ටිකක් ගන්න නෑ. උඹ ඵලයන් අයියා මං යන්නම් කියලා ඌ ගිහලා ගාඩිය ඇහැගිලා ඌටත් බෑන් ඉදෙනවා අයියා එන්නේ නැත්නම් ඌත් ඇරිලා. හැබැයි අරුගේ මට්ටමේ නෙවෙයි ඌ ඇරිලා. ඌ තව ටිකක් ඉස්සරහට ගිහලා ඇරිලා. ඒතර හැරෙන ලක්ෂය තව තියෙන ඉස්සරහ. ලොකු එකා මේ හරි. පොඩි එකා පස්සේ හැරෙන්නෙම නෑ. ඌ ගිහිල්ලා ටිකක් ඇහැගිලා බලන කෝ අයියලා දෙන්න කියලා. අන්නේ වගේමයි පුතේ මෙන්න මේ අචල කලාපයේ මත තියෙන මේ මිශ්‍රණේ අංශුවක් උඩට මෙහෙම යනකොට මේකේ සංඝටක තුනක් තිබුණා නම් එකෙක් මෙතන නැවතුණා අනිත් එක මෙතන නැවතුණා අනිත් එක මෙතන නැවතුණා ඔන්න කලාප තුනේ නතර වුණා මේ මට කියන්නේ එක කියන කෙනා අචල කලාපයට දක්වන ආකර්ෂණය අඩුයිද වැඩිද කවුද අචල කලාපේ කඩදාසි තීරුව ඒතර අචල කලාපයට වැඩිම ආකර්ෂණයක් දක්වන්නේ එකද දෙකද තුනද එක අචල කලාපයට වැඩිම ආකර්ෂණයක් දක්වන එක වැඩි උඩකට යන්නේ නැහැ. අචල කලාපයට අඩුම ආකර්ෂණයක් දක්වන්නේ කවුද? ඇයි නැහැ. තුන අන්නේ ආ උඩම ගිහිල්ලා නතර වෙනවා. ඔය අචල කලාපයටම දක්වන ආකර්ෂණ එක හා සමාන නම් මුන් තුන් දෙනා නතර වෙන්නේ එකම මට්ටමේ. හැබැයි සංඝටක තුනක් තියෙනවා නම් එකම මට්ටමේ නතර වෙන්නේ නැහැ. එයාලා අචල කලාපයට දක්වන ආකර්ෂණ එකිනෙකට වෙනස්. අන්න එක හන්දා එක් මට්ටම් වල තමයි උන් නතර වෙන්නේ. අන්නේ නම් එන්නේම වෙන් වුණාන් පස්සේ ඒ කට්ටිය දැනගන්නවා මේ මිශ්‍රණයේ සංඝටක කීයක් තුනද? කලාප තුනකට යතුණනේ. එහෙනම් සංඝටක කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඒක අහන්ද මේ පරීක්ෂණය කරන කට්ටිය දන්නවා මුලින් තැම්පත් වෙන්නේ මොනවද? ඊට පස්සේ තැම්පත් වෙන්නේ මොනවද? ඊට පස්සේ තැම්පත් වෙන්නේ මොනවද? ඒ කට්ටිය දන්නවා. එහෙනම් මේ වර්ණලේඛ ශිල්පයෙන් පුළුවන් ටොපියක ඇති සංඝටක වෙන් කර හඳුනා ගන්නත් ඒ වගේම හරිත ප්‍රදෝල ඇති සංඝටක වෙන් කර හඳුනා ගන්නත් අපිට ආහාරයක් හම්බුණා කියනකො ඒ ආහාරය සිහින්ම කුඩු කරලා මිරිකලා ඒකෙන් බින්දුවක් මේකට ගන්න. ඒකෙන් බලා ගන්න පුළුවන් ආහාරයේ විස රසායනික සංඝටක තියෙනවද නැද්ද කියලා. ආහාරයේ විස රසායනික සංඝටක තියෙනවද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්. අවසාන එක වතුර සාම්පලයක් අරගෙන ඒ වතුර සාම්පලේ බින්දුවක් මේකට දැම්මම ඒ වතුර සාම්පලේ විස වායු විස රසායනික සංඝටක තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. එනම් වර්ණලේඛ ශිල්පීය ක්‍රමය භාවිත ගන්න අවස්ථා හතරයි අපේ සිලබස් එකේ ඉගෙන ගන්න ඕන. මොකද එක ටොපියක සංඝටක වෙන් කරගන්න, හරිත ප්‍රෝදලෙන් සංඝටක වෙන් කරගන්න, ආහාරයක රසායනික සංඝටක තියවි ඇත්ත නැති කියලා හඳුනා ගන්න, ජලයේ විස රසායනික සංඝටක ඇත්ත නැති කියලා හඳුනා ගන්න උදා ගන්නවා.